ඔයා මේ වීඩියෝ එක දකින්නේ අහම්බෙන් නෙමෙයි. අපි බොහෝ වෙලාවට මුදල් පස්සේ හඹා යනවා. හැබැයි මුදල් අපි පස්සේ එන වෙනමම විදිහක් තියෙනවා. ඒ තමයි සෝබාදහම ශාක නිහඬවම නිවස ඇතුලේ වැඩ කරන ශක්තියක්. අද මම ඔයාට කියන්න යන්නේ ලෝකේ වාසනාවන්තම ශාක 7ක් ගැන. ඒව ලස්සනට පෙනෙනවා විතරක් නෙමෙයි. නිවසට මුදල් වාසනාව ඇතුළු සුබ ශක්තියින් ගෙන දෙන ශාක. මුදල් ශාකයේ හෙවත් මනි ප්ලාන්ට් නිහඬ මිතුරෙක් වගේ. එය ශබ්දයක් නොමැතිව අපිට දෙයක් කියනවා වගේ. ඔයා සෝදානම් නම් මමත් එන්න සෝදානම්. මුදල් හඹා යන්න ඕන දෙයක් නෙමෙයි. ඊතර හරි විදිහට තියෙනවා නම් මනස හරි තැනට ආවොත් මුදල් අපි හිතනවට වඩා ස්වභාවිකව ගලා එනවා. ඉක්මනින් නෙමෙයි. හැබැයි ෂුවර් එකටම බොහෝ අය කියන දෙයක් තමයි මේ මනි ප්ලාන්ට් එක නිවස ඇතුලේ කිනිකොන දිශාවට තැබුවොත් සුබයි කියලා. ජේඩ් ශාකය ධනවත් මිනිසාගේ ශාකය කියලා කියන්නේ හේතුවක් නිසා. මේ ශාකයේ තියෙන නිවෙස් එක රැයකින් කඩා වැටෙන්නේ නැහැ. සමහර දවස්වලට ලාභ ටිකක් අඩු වෙයි. සමහර කාලෙට දේවල් ස්ලෝ වෙයි. හැබැයි ජේඩ් ශාකය මේ දේවල් මතක් කරනවා. නවතින්න එපා. ඉවසිලිවන්ත වෙන්න. දිගටම කරගෙන යන්න. ඒ නිසා නිවසේ පමණක් නෙමෙයි ඔෆිස් ටේබල් එකක හෝ මුදල් කවුන්ටර් එකක මෙම ශාකය තියෙනවා නම් එය සුබ ලකුණක්. ලකී බම්බෝ ශාකය ඉක්මනින් වැඩින්නේ නැහැ. හැබැයි නවතින්නෙත් නැහැ. මේ ශාකයේ කඳන් 3කින් ධනයද, කඳන් 5කින් සෞඛ්‍යද, කඳන් 7කින් යුත් ශාකය වාසනාව පිළිබිඹු වේ. මේ ශාකය ජීවිතේට මෙන්න මේ දේ මතක් කරනවා. ඔයා සෙමින් ගියත් ගමන දිගුයි කියලා ලකී බම්බෝ ශාකය ලිවිං ඒරියා එකක හෝ ඔෆිස් එකක තැබුවොත් ඒ සුබ ලකුණක්. තුල්සි ශාකයේවත් බැසිල් ශාකය. තුල්සි ශාකය මුදලටත් වඩා වටිනා දෙයක් ගෙන එන ශාකයක්. ආශිර්වාද. අපිට මුදල් නැතිව දවසක් ඉන්න පුළුවන්. හැබැයි මනස කඩා වැටුනොත් ජීවිතේම කඩන් වැටෙනවා. තුල්සි ශාකය නරක ශක්තියින් හඬ නගලා නෙමෙයි, ඊටමත් මෘදු විදිහට ඉවත් කරනවා. මේ ශාකය නිවසේ ඉදිරිපස හෝ කෙළවරක තැබුවොත් එය නිවසටත් මනසටත් සුබ ලකුණක්. සර්ප ශාකයේ හෙවත් ස්නේක් ප්ලාන්ට් නොපෙනෙන ආරක්ෂාවක් වගේ. මේ ශාකය නරක ශක්තියෙන් ඇතුළට එන එක නවත්තනවා කියලා විශ්වාසයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාට දැනෙයි දේවල් නැවතිලා වගේ, මුදල් ගලා යන්නේ නැහැ වගේ. ඒ වගේ වෙලාවට ස්නේක් ප්ලාන්ට් එක හොඳයි. නිදන කාමරයේ තැබීම ඉතාම සුදුසුයි. අරීකා ෆාම් හෙවත් පුවක් පාම් ශාකය. පුවක් ෆාම් ගෙදරට ජීවය ගෙන එන ශාකයක්. සුළඟට විතරක් නෙමෙයි, ජීවිතයට නව අදහස්, නව අවස්ථා, නව මාර්ග. මෙම පුවක් ෆාම් ශාකය ඒවට තොර අරින්න වගේ ලිවිං රූම් එකේ තියෙනවා නම් ඒ හොඳම තේරීමක්. පීස් ලිලි ශාකය. පීස් ලිලි මනසට සුවය ගෙන දෙන ශාකයක්. මුදල් ගැන හිත මනස බර වුණාම මේ ශාකය මනස ටිකක් ලිහිල් කරනවා. පීස් ලිලි ශාකය අපිට මෙහෙම කියනවා වගේ පොඩ්ඩක් සංසුන් වෙන්න, දේවල් හරියයි. මේ දේවල් වලට හොඳයි වගේ හිතුණා නම් මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මුදල් ස්වභාවිකව ආකර්ෂණය වෙන්න නිවසේ කළ යුතු දේවල් පිළිබඳව. එය ශාකවලටත් එහා ගිහිල්ලා නිවස හරි විදිහට තියාගන්න කළ යුතු පොඩි දේවල් සරල විදිහට කියලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ටයිම් තියෙනකොට ඒකත් ගිහිල්ලා බලන්න. මතක තියාගන්න, ශාක කියන්නේ අපි බලන දේවල් විතරක් නෙමෙයි, අපිට බලපාන දේවල්. ඔයා මේ දේවල් වලට පොඩි සැලකිල්ලක් ආදරෙන් දෙනවා නම් ජීවිතය එයාලා කාලෙකට පස්සේ ඔයාට ආපහු දීලා යයි. මේ වීඩියෝ එක බලද්දී ඔයාට හොඳයි වගේ හිතුණොත් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ශාක 7න් කීයක් ඔයාගේ ගෙදර තියෙනවද කියලා කමෙන්ට් එකකින් කියන්න.